නොකා නොබී ඉඳලා බර අඩු කරගන්න කියලා ගිහිල්ලා හිටියටත් වඩා කැත වෙලද? නැත්නම් ගැස්ට්‍රික් බයිපාස් වගේ අනවශ්‍ය සර්ජරියක් කළා ඇඟ හැක් වෙලද? ඒක නිසා මොසෙෆික් ෆේස් එකක් වෙලද? එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. වර්තමානයේ ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරද්දක් තමයි තමන්ගේ ඇඟේ තියෙන අනවශ්‍ය මේදේ නැත්නම් බර ස්ථූලභාවය අඩු කරගන්න වැරදි විදිහට ආහාර පාලනය කිරීම. ඒ වගේම තවත් සමහරු කරන ෆැට් එක බලෙන් ඉවත් කිරීම නැත්නම් සර්ජිකල් මගින් ඉවත් කිරීම ලක් කරනවා. වර්තමානයේ අලුතෙන්ම කරන ලොකුම වැරද්ද තමයි අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන කරන ගැස්ට්‍රික් බයිපාස් සර්ජරි කරන එක. මේ මොන දේ කරත් අවසානයේ සිදු වෙන්නේ කන්ට්‍රෝල් එකකින් තොරව ඇඟේ තියෙන ෆැට් එක සැරේ ඉවත් වෙලා යන එක. විශේෂ සර්ජරි වගේ දෙයක් කරාට පස්සේ වෙන්නේ ඒ ඉවත් වෙන වේගෙත් නවත්තා ගැනීමට හැකියාවක් වෙන්නේ නැහැ. දිගින් දිගටම තවත් ඉවත් වෙලා ගිහිල්ලා ඇඟේ තියෙන ෆැට් එක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙලා ඇඟ හැක් වෙන්න ලක් වෙනවා. මේසේ පෝෂණ මට්ටම අඩු නම් වෙන්නේ ඇඟේ තියෙන කොලජන් මට්ටම අඩු වෙලා හැම ඉලාස්ටිසිටි නැති වෙනවා. හැම තරුණ බව නැති වෙලා හැම එල්ලා වැටීම් ලක් වෙනවා. මේ ආකාරයට අපි කෙටුනට වැඩක් නැහැ. අපි තවත් අවලස්සන වෙලා. කිලෝ 7ක් 8ක් බර අඩුනාට අවුරුදු 7ක් 8ක් වයසට ගිය කෙනෙක් වගේ ඇඟ හැක්කුණු කැත පෙනුමක් ලැබෙනවා. එමගින් අපිට අවශ්‍ය බලාපොරොත්තු වුණු ලස්සන පෙනුමක් ලැබෙන්නේ නැහැ මෙසේ කෙටුනත්. ඒ නිසා අපි කෙටුමින් වැඩිපුරම සලකන්න ඕන අපේ කෙටුමත් එක්කම ඇඟේ ලස්සන ස්වරූපය. මේ සඳහා අපි weight reduction එක control weight reduction එක කරන්න ඕන. මොකද අපි දන්නවා අපේ පෝෂණ මට්ටම තමයි අපේ ඇඟේ ලස්සනට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ නිසා අපේ පෝෂණ මට්ටම ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. මොකද අපේ ආහාරයේ තියෙන ප්‍රෝටීන් මට්ටම අපේ හැමේ ස්ට්‍රෙච් එක අපේ හැමේ තද ගතියට බලපාන නිසා. ඒ නිසා weight reduction එක නිසියාකාර වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත control කරලා ඖෂධ මගින් පාලන තත්ත්වයට weight reduction එක තමයි recommend කරන්න පුළුවන්. මේ ආකාරයට නිසි විදියට බර අඩු කරනවා නම් ඔබේ හැක්වීමකින් තොරව ලස්සන පෙනුම රැකගෙන අපිට නැත්තම් ලස්සන පෙනුම තවත් වැඩි කරලා අපිට බර අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ බර අඩු කරගන්න හිතනවා නම් අනවශ්‍ය සර්ජරි එකකට ලක් වෙන කලින් ඒ වගේම නොකා නොබී ඉන්න වැරදි ප්ලෑන් එකට යන්න කලින් අනිවාර්යයෙන් මේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා සාකච්ඡා කරන්න ඕනේ. මොකද බර අඩු කරනවා කියන්නේ සාමාන්‍ය පුරුද්දක් නෙමෙයි. ඒක හොඳට හිතලා මතලා ගන්න ඕන ත්‍රීරණයක්. අපි ළඟට පේෂන්ට් කෙනෙක් ආවා. ඒ පේෂන්ට් ගැස්ට්‍රික් බයිපාස් සර්ජරි එකකට තිබුණේ ඉන්දියාවේදී. මේ වෙනකොට ඇඟ හොඳටම කෙට්ටු වෙලා කෙට්ටුල විතරක් නෙමෙයි හැම සම්පූර්ණයෙන්ම එල්ලා වැටිලා. ඉතාමත් වයස අවුරුදු 35ට ආසන්න කෙනෙක් බැලුමට 55ක් වගේ පෙනුමක් තියෙනවා. ඔබත් දැන් දැකලා ඇති ගැස්ට්‍රික් සර්ජරි කරපු ගොඩක් අය දියවැඩියා වැඩි වුණු රෝගියෙක් වගේ ඉතාමත් කැත පෙනුමක් තියෙනවා ඔබත් දැකලා ඇති. එවැනි සර්ජරි නිසා එසේ හැක්කුණ ශරීරයක් තියෙනවා. ඒ සඳහා ප්‍රතිකර්ම වර්තමානයේ තියෙනවා. එහෙම කෙනෙක්ගේ අඩු ෆැට් එක රිප්ලේස් කරන්න ෆිලර්ස් වෙන දේ පාවිච්චි කරන්න පුළුවන්. කොලජන් ඉන්ජෙක්ෂන් වගේ දෙකකින් හැම ඇදීම ලක් කරන්න පුළුවන්. BB ඉන්ජෙක්ෂන් වගේ දෙකකින් හැම ස්ට්‍රෙච් කරලා නැවතත් පෙනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. එසේ හැක්කුණු ශරීරයක් නැවත හැදීමේ හැකියාව තිබුණත් ඔබ මේ දෙකට යොමු වෙන්න ඉන්නවනම් නැවත හිතා බලා ඒ වගේ දෙකට යොමු වෙන්න ඕන. මොකද දෙයක් වෙලා හදනට වඩා එහෙම දෙයක් නොවන විදිහට වැඩ බලා ගන්න පුළුවන් වැඩි හොඳ නිසා. ඒ නිසා ඔබ හිතන weight reduction එක ගැන හොඳට දැනුම ඇති විශ්වාසන්ත වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ ගැන නිසියාකාර තොරතුරු ලබා ගන්න.